2025 රසායන විද්‍යාව බහුවන ප්‍රශ්න පත්‍රීකරණය ප්‍රශ්න අංක 7. right අපිට කාබනික සංයෝගයක් දීලා තියෙනවා. මේ කාබනික සංයෝගයේ ව්‍යුහය බලලා අපි කොහොමද IUPAC නාමකරණය තීරණය කරන්නේ. right අපි ගත්තා නම් අපේ સિદ્ધාන්ත කරුණු සලකා බැලුවා නම් අපි මුලින්ම දන්නවා කාබනික සංයෝගයක නාමකරණය කරද්දී මුලින්ම අපි දැනගන්න ඕන කාබනික සංයෝගයේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ හඳුනා ගන්න ඕන. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ හඳුනාගෙන ඒවා අපි ප්‍රමුඛතා අනුපිළිවෙල සකස් කළ වඩාත් ප්‍රමුඛ ක්‍රියාකාරී කාණ්ඩය හඳුනා ගන්න ඕන. දැන් අපි මේ සංයෝගය දිහා බලපුවම අපිට පේනවා මේකේ තියෙනවා ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්, ඒ වගේම ක්ලෝරින් පරමාණුවක්, ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. කාබනික සංයෝගවල ප්‍රමුඛතා ලැයිස්තුව, ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා ලැයිස්තුව. මෙන්න මේක බලපුවම අපි දන්නවා මේ දීලා තියෙන සංයෝග වලින් වඩාත්ම ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය. එහෙනම් අපි ඇල්ඩිහයිඩ් කාණ්ඩයට අංක 1 ලැබෙන ලෙස කාබන් දාමය අංකණය කරන්න. කාබන් දාමය අංකණය කරපුවාම අපිට එනවා ඇල්ඩිහයිඩයට 1 2 3 4 5 6 ඒ විදිහට කාබන් 6ක දාමයක් අපිට ලැබෙනවා. දැන් අපි මේ ප්‍රධාන දාමයට සම්බන්ධලා තියෙන ශාඛා දාම හඳුනා ගන්න ඕන. දැන් මේකේ විදිහට ශාඛා දාම තියෙනවා ක්ලෝරින් කාණ්ඩයක් සහ CH3 මෙතිල් කාණ්ඩයක්. එහෙනම් අපි කාබනික සංයෝගයක මුලින්ම නම් කරන්නේ ශාඛා දාම. එහෙනම් අපි ඒවා නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩිය පිළිවෙලට. right ක්ලෝරින් C මුලට එන්නේ, මෙතිල් M මුලට එන්නේ. එම නිසා මුලින්ම අපි නම් කරන්න ඕන Cl කාණ්ඩය. Cl කාණ්ඩය සම්බන්ධලා තියෙන තුන්වෙනි කාබන් පරමාණුවට එහෙනම් අපි නම ලියන්න පටන් ගන්නවා 3 ක්ලෝරෝ. ඊළඟට ශාඛා දාමයේ තියෙන්නේ මෙතිල් කාණ්ඩය, දෙකට සම්බන්ධලා තියෙන්නේ පොඩි ඉරක් ගහලා 2 පොඩි ඉරක් මෙතිල්. right 2 3 පොඩි ඉරක් ක්ලෝරෝ, පොඩි ඉරක් 2 පොඩි ඉරක් මෙතිල්. right ඊළඟට අපිට තියෙනවා කාබන් 6ක දාමයක්. එහෙනම් කාබන් 6ක දාමයක් තියෙන නිසා අපි මේක හෙක්ස් කියලා නම් කරනවා. ඒ වගේම අපිට පේනවා මේ මව් දාමයට සම්බන්ධ වෙච්ච ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ඒතර ත්‍රිත්ව බන්ධනයක් අයින් කියලා නම් කරන්න ඕන. එහෙනම් අපිට පේනවා හතරවෙනි කාබන් පරමාණුවට ත්‍රිත්ව බන්ධනයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේක නම් කරන්න පුළුවන් හෙක්ස් 4 අයින් පොඩි ඉරක්. ඊළඟට අපිට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇල්ඩිහයිඩයක් තියෙන්නේ. එහෙනම් මේක ඇල්ඩිහයිඩයක් විදිහට නම් කරන්න ඕන. එතකොට අපිට නම එන්නේ L කියලා. එහෙනම් අපි නම් කරනවා hex 4 අයින් නැල් 4 අයින් නැල්. නමුත් අපිට මේක තව ටිකක් මොඩිෆයි කරලා ලස්සනට ලියන්න පුළුවන්. අර ත්‍රිත්ව බන්ධනයේ තියෙන 4 එක මුලට දාලා 4 hexyl කියලා. එතකොට මේක නම වෙන්නේ එතකොට මේ 3 chloro 2 methyl 4 hexyl පිළිතුර 5. මේ වගේ රසායන විද්‍යාව පිළිබඳ වීඩියෝ බලන්න මේ channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ ආපු සැනින් බලන්න bell icon එක click කරන්න.